ඔන්න තවත් අලුත් වීඩියෝකින් මං ඔයාලා හමුවට ආවා. ඊට කලින් අපිව තාමත් subscribe කරලා නැත්නම් අනිවාර්යෙන්ම subscribe කරන්න. අපි වීඩියෝ එකක් දාපු සැනින් බලන්න ඕනේ නම් bell icon එකත් click කරන්න අමතක කරන්න එපා. අපේ වීඩියෝස් හොඳයි නම් අනිවාර්යෙන්ම like එකකුත් දාන්න. ඉතින් අද අපි කතා කරන්නේ මෙතෙක් ලෝකයේ බිහි වෙලා තියෙන භයංකාරම හොල්මන් ෆිල්ම් ටිකක් ගැන. අපි බලමු ඒ මොනවාද කියලා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. අපි අද මුලින් කතා කරන්නේ වෙරෝනිකා හොල්මන් චිත්‍රපටිය ගැන. වෙරෝනිකා කියලා කියන්නේ නෙට්ෆ්ලික්ස්ලා විසින් මෑතකදී නිර්මාණය කළ නිකුත් කරපු ගොඩක් භයානක හොල්මන් චිත්‍රපටියක්. ඔවුන් පවසන ආකාරයට ලෝ මෙතෙක් බිහි වූ භයානකම බියජනකම හොල්මන් චිත්‍රපටිය කියලායි මේ හඳුන්වන්නේ. ඉතින් මේ චිත්‍රපටය නිර්මාණය වෙලා තියෙන්නේ 1990 වසරේදී ස්පාඤ්ඤ තරුණියකට සිදු වුණු සත්‍ය සිදුවීමක් පදනම් කොටගෙන තමයි. ඉතින් විද්‍යාඥයන් පවසන ආකාරයට මෙම චිත්‍රපටයේ ඇතුළත් වන මරණ සිදුවන ආකාරය පැහැදිලි කිරීමට නොහැකි බවයි ඔවුන් පවසන්නේ. නෙට්ෆ්ලික්ස් තවදුරටත් පවසන ආකාරයට මේ චිත්‍රපටය නැරඹීමට සාමාන්‍යයෙන් නිර්භීත වන්නේ පුද්ගලයන් 100කින් 1යි පමණයි. ඒ වගේම තමයි දුර්වල සිත් ඇත්තන්ට මෙම චිත්‍රපටය නැරඹීමෙන් හෘදයාබාධ බව ඇතිවිය හැකි බවයි ඔවුන් පවසන්නේ. ඉතින් සිතාගත හැකි නේද මෙම චිත්‍රපටි කොයිතරම් බියජනක එකක්ද කියලා. අපි බලමු මෙහි ඇතුළත් වෙන කතාව කොහොමද කියලා. වේරෝ නැත්නම් වෙරෝනිකා නමින් හඳුන්වන තරුණ ගෑනු ළමයෙක්. එයාගේ තාත්තා මැරිලා අම්මා එක්ක තමයි ජීවත් වෙන්නේ. තව එයාට නංගිලා දෙන්නෙකුයි චුටි මල්ලියෙකුයි ඉන්නවා. ඉතින් වෙරෝගේ අම්මට අවන්හලක් තියෙනවා. එයා ඒකත් එක්ක හුඟක් කාර්යබහුල ජීවිතයක් තමයි ගත කරන්නේ. ඒක නිසා නංගිලා මල්ලිලා බලා ගන්න වගකීම බාර වෙලා තියෙන මේ වෙරෝට. දවසක් වේරෝ එයාගේ තව යාළුවෝ දෙන්නෙකුත් එක්ක කවදාවත් නොකළ යුතු දෙයක් කරනවා. ඉස්කෝලේ බිම් මහලේදී උවාජාව පූර්වකින් එයාගේ මැරුණු තාත්තට කතා කරන්න හදනවා. ඒත් එදා එයාගේ කැඳවීමට එන්නේ වෙන කෙනෙක්. ඉතින් ඒ සිදුවීමත් එක්ක එයාගේ මුළු ජීවිතේම අනිත් පැත්තට හැරෙනවා. එයාලගේ මුළු පවුලටම ගොඩක් භයානක දේවල් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. කිසිම කෙනෙක්ට මේ අමනුෂ්‍ය ආත්මය එක්ක ගනුදෙනු කරන්න බෑ. ඉතින් සුපුරුදු පරිදි මේ කතාවත් ඊටමත් දුක්බර අවස්ථාවකින් තමයි නිමා වෙන්නේ. ඉතින් දැන් මේ විස්තරය දැනගෙනම මේ චිත්‍රපටිය බලලා නැත්තම් ඔන්න ඔයාටත් පුළුවන් මේ චිත්‍රපටිය බලන්න. බලලා ඔයාම තීරණය කරන්නකෝ මේක කොයිතරම් බය හිතෙන චිත්‍රපටියක්ද කියලා. ඊළඟට අපි කතා කරන්නේ The Exorcist කියන හොල්මන් චිත්‍රපටිය ගැන. ලෝකයේ මෙතෙක් නිර්මාණය වුණු හොල්මන් චිත්‍රපටි අතුරින් හොඳම හොල්මන් චිත්‍රපටිය හැටියට තමයි The Exorcist කියන මේ චිත්‍රපටිය හඳුන්වන්නේ. ආන්දෝලනාත්මක සැබෑ සිදුවීමක් පදනම් කොටගෙන තමයි මේ නිර්මාණය වෙලා තියෙන්නේ. 1949 වසරේදී ඇමරිකාවේ විසූ 14 හැවිරිදි පිරිමි දරුවෙක් සම්බන්ධව සිදු වුණු සත්‍ය සිදුවීමක් පාදක කොටගෙන තමයි මෙම චිත්‍රපටය නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ වගේම මෙම චිත්‍රපටිය සාපල චිත්‍රපටියක් හැටියට ප්‍රසිද්ධ වෙලා තියෙනවා. අපි බලමු මේ සඳහන් වන කතාව මොන වගේ කතාවක්ද කියලා. මෙම කතාවට පාදක කරගත් සත්‍ය කතාවේ නම් මෙම සිදුවීමට මුහුණ දෙන්නේ පිරිමි දරුවෙක්. නමුත් මෙම චිත්‍රපටිය නිර්මාණය කරලා තියෙන්නේ ගැහැණු දරුවියක් වටා. රේගන් කියලා ගැහැණු දරුවියකගේ ඇඟට බලවත් භූතාත්මයක් ඇතුළු වෙනවා. නමුත් ඇයගේ සිදුවුණු වෙනස්කම් නිසා ඇයගේ මව සිතන්නේ මේ සාමාන්‍ය රෝගයක් කියලා. එහෙම සිතා වෙදදුරන්ගෙන් ප්‍රතිකාර ලබා ගන්නවා. නමුත් එන්නම මේ දරුවියගේ තත්ත්වය ඉතාමත් දරුණු අතට හැරෙනවා. ඇගේ ඇඟට ඇතුළු වුණු යක්ෂයා බලවත් වෙනවා. ඉතින් තම දැරිව බේරා දෙන ලෙස ඇගේ මව විසින් පූජකවරයන්ගෙන් ඉල්ලා සිටිනවා. නමුත් ඇයට ප්‍රතිකාර කරන වෙදදුරන් මේ සිදු කිරීමට ඉඩ දෙන්නේ නැහැ. ඉතින් ඉදිරියට කුමක් වෙයිද? මේ දැරිව බේරා ගැනීමට පුළුවන් වෙයිද? ඉතින් මේ චිත්‍රපටිය ඔයාත් බලලා නැත්තම් මේ විස්තර ටිකක් දැනගෙනම චිත්‍රපටිය බලන්න. මේ චිත්‍රපටිය බලලා තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්නකෝ අවසානට මොකද උනේ කියලා. The Amityville හොල්මන් චිත්‍රපටිය.
ඇමටිවිල් හෝරල් හොල්මාන් චිත්‍රපටිය කොයිතරම් ජනප්‍රියත්වයක් ලැබුවාද කියනවනම් ඒ සම්බන්ධයෙන් චිත්‍රපටි මාලාවක්ම බිහි වෙලා තියෙනවා. අමනුෂ්‍ය බලවේගයන් සිටින නිවසකට පැමිණෙන මෙම පවුලට විඳින්න භයානක සිදුවීම් පෙළක් තමයි මේ ඇමටිවිල් චිත්‍රපටියේ අන්තර්ගත වෙලා තියෙන්නේ. 1975 අවුරුද්දේදී ඇමටිවිල් ප්‍රදේශයේ පදිංචියට එන ජෝර්ජ් සහ කැත්ලීන් කියන පවුලට තමයි මේ තියෙන බියකරු අත්දැකීම් වලට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ. එහි පසුබිම් කතාව මෙහෙමයි. මෙම චිත්‍රපටය නිර්මාණය වෙන්නේ අලුත් නිවසක පදිංචියට එන පවුලක් ගැන. කැති කියලා කියන්නේ දරුවන් 3 දෙනෙකුගේ මවක්. මැගේ පළමු සැමියා මිය ගොස් මෑ දෙවනි විවාහය සිදු කරගන්නේ ලූට්ස් කියන පුත්කලෙකු සමග. මොවුන් ඇමටිවිල් පිහිටි ප්‍රදේශයේ නිවසකට පැමිණෙන්නේ දහසක් බලාපොරොත්තු ඇතිව. ඉතින් මෙම නිවස ගොඩක් විශාල නිවසක්. පැරණි නිවසක් ගැන මෙය ඉතාමත් අදහාගත නොහැකි මිලකට, ඉතාමත් අඩු මිලකට තමයි මොවුන්ට මේ නිවස ලැබෙන්නේ. හැබැයි මේ නිවසේ මේ අය නොදන්න අති බිහිසුණු අතීතයක් තිබෙනවා. මම ඒ ගැන කියන්නේ නැහැ. මොකද ඔබ මේ චිත්‍රපටය බැලුවොත් චිත්‍රපටයේ මුල් හරියේදීම මෙම සිදුවීම ඔබට ඔන්න අද මං ඔයාලට ගෙනාවේ ලෝකයේ මෙතෙක් බිහි වුණු භයානකම හොල්මාන් චිත්‍රපටි අතුරින් හොල්මාන් චිත්‍රපටි 3ක් ගැන. තවත් ඉදිරියට අපි හොල්මාන් චිත්‍රපටි ගැන විස්තර ඔයාලට ගේන්න. එහෙනම් මේ චිත්‍රපටි ඔයාලත් බලලා නැත්තම් විස්තර දැනගෙනම ඒ චිත්‍රපටි බලන්නකෝ. දිගටම අපිත් එක්ක රැඳලා ඉන්න ඕනේ නම් අනිවාර්යෙන්ම අපි subscribe කරලා අපි වීඩියෝ එකක් දාපු සැනින් බලන්න ඕනේ නම් මතක ඇතුව bell icon එකත් click කරන්න. අද වීඩියෝ එක හොඳ නම් අනිවාර්යෙන් like එකක් දාන්න අමතක කරන්න එපා. එහෙනම් අදට මං සමුගන්නවා. මං හර්ෂී.